ශ්‍රී ලංකාවේ මුහුදු වෙරළවල් වල ඇවිදිනකොට මේ මාරාන්තික විෂ තිබෙන මත්ස්‍යයන් ඔබට හමු වෙන්නට පුළුවන්. බැලූ බැල්මට කොරල් පරයක් විදිහට පේන නිසා අහම්බයකින් හෝ මේ මත්ස්‍යයකු පෑගුණොත් නම් ඒක ඉතාමත්ම වේදනාත්මක අත්දැකීමක් වෙනවා. සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් 30ක් පමණ දිගින් සහ බරින් කිලෝග්‍රෑම් 2ක් පමණ වර්ධනය වන මේ මත්ස්‍යයින්ගේ පිටේ අධික විෂ සහිත කටු 13ක් තිබෙන අතර නොගැඹුරු මුහුදු තීරයේ සැරිසරන අයෙකුට මේ මත්ස්‍යයකු පෑගුණ විට එම විෂ ශරීරගත වීම සිදුවෙනවා. මේ විදිහට පෑගිලා තද වුනහම තමයි ඒ කටු වලින් විෂ විදින්නේ. මේ මත්ස්‍යයින්ගේ විෂ ශරීරගත වුණාම ඒ පුද්ගලයාට කැරකිල්ල, ඔක්කාරය සහ හෘද ස්පන්දන වේගය වෙනස් වීම වගේ රෝග ඇති වෙලා ඉක්මනින්ම ප්‍රතිකාර නොලැබුවොත් ජීවිත අවදානමක් වුණත් ඇති වෙන්න පුළුවන්. මේ මත්ස්‍යයන් ගාල්ල, මාතර, ත්‍රිකුණාමලය, කල්පිටිය, පාසිකුඩා සහ යාපනයේ වැනි ප්‍රදේශවල මුහුදු තීරයේදී දකින්නට පුළුවන් නිසා අවධානයෙන් ගමන් කරන්න.